අස්ලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු. ආයුබෝවන්. මම ඇත්තටම මේක මේ ළඟදී සිදු වුණු සිදුවීමක්. මම ඒක ඔයාලත් එක්ක බෙදා ගන්නම්. ඇත්තටම මේ ප්‍රශ්න වෙලාවදී මගේ මැදිහත් වීම 100%ක්ම තිබ්බා. මම ඒක නිසා තමයි මේක ගොඩක් වෙලාවට ඔයාලත් එක්ක බෙදා ගන්න මම අදහස් කරේ. ඇත්තටම මේක මේ චූටි දරුවන්ගේ ප්‍රශ්නයක්. මම ඕගලන්ට ඊට කලින් මම කියන්නම් අවුරුදු 12 අවුරුදු 10 පහු වෙලා අවුරුදු 12 කියමුකෝ අපි. අවුරුදු 12 13 14 15 16 17 18 19 ඔන්න ඔය වයස වෙනකන් දරුවන්ව අපි ඇත්තටම බලා ගන්න ඕනේ මොන විදියටද කියනවා නම් ඒක 100%ක් දරුවෝ ගැන අවධානය යොමු කරන්න ඕන. මොකද්ද හේතුව කියලා බලයි ඔයාලා. ඇත්තටම ඒ වගේ වයසේ දරුවෝ බලන්න චුට්ටක් ඕගොල්ලන් අවධානය යොමු කරලා ඔය 13 14 15 වෙනකොට ස්ටයිල් එක බලන්න. කාගේ හරි සෙන්ට් බෝතලයක් අරගෙන ගහනවා. ඔලු කොණ්ඩේ එක එක විදියට කොණ්ඩේ කපනවා. තන්නේ කර මේ ඔය ඩ්‍රග්ස් ගන්න අයගේ ගෙටප් එක දානවා. මේ කලිසම් එක එක විදියට අඳිනවා. ෂර්ට් එක එක විදියට අඳිනවා. කොණ්ඩේ নানা ප්‍රකාර විදියට කොණ්ඩේ කපනවා. ඇත්තටම බොහෝම අමාරුයි ඒ ටික අපිට නවත්තන්න. සමහරක් වෙලාවට ගෙවල් වල ඒ ප්‍රශ්නේ අන්තිමට ඉවරයක් වෙන්නේ රණ්ඩුවකින්. ලොකු ප්‍රශ්නකින්. මොකද්ද හේතුව දන්නවද? මොකද ඒ වයසේදී මනෝවිද්‍යාව අනුව ඒ දරුවන්ගේ මේ හෝමෝන් ක්‍රියාකාරීත්වය වැඩි. ඉතින් ඇත්තටම ඒ වයස වෙනකොට ඒ දරුවෝ බලන්නේ ගෑනු කෙල්ලන්ව බලයි. කෙල්ලොත් එක කතා කරන්න බලනවා. අනිත් එක වැඩිහිටියෝ මේ තමාගේ අම්මා වුණත් කමන්නේ නාන දිහා බලනවා. මේ සමහරක් වෙලාවට අල්ලපු ගෙවල් වල ඉන්න වැඩිහිටියන්ව මේ කාන්තාවන්ව බලනවා. මම මේ පිරිමි දරුවෝ ගැන කියන්නේ. ඉතින් ඇත්තටම ගොඩාක් මේ වගේ අපහසුතාවයට දෙමව්පියෝ පත්වන විදියට ඒ දරුවෝ හැසිරෙන්න පුළුවන්. ඇත්තටම මේක දැන් ඔයාලා දැන් මම කියනකොට ඔයාලා හිතන්න පුළුවන් මගේ දරුවා එහෙම නෑනේ කියලා හිතන්න පුළුවන්. ඒ කමන්නේ ඔයාලා ඒ විදියට හිතුවට ඒකේ කිසිම වරදක් නෑ. ඒ වුණාට ඔකේ සත්‍ය දන්නවද මොකද්ද කියලා. ඇත්තටම මම කිව්ව ඔය වයස දරුවෝ පුදුම විදියකට ඇක්ටිව්. ඒ කියන්නේ ක්‍රියාකාරීත්වය වැඩි එයාලගේ. යන එන ගමන් බිමන් වැඩි. කියන දේ අහන්නේ නැහැ. වැව් වලට නාන්න යනවා. එයාලා කරන්නේ හැමදේම. දැන් සමහරක් වෙලාවට ඔයාලා හිතනවා ඇති, ඔයාලට තින්නව ඇති ඒ වයසේ දරුවෝ. මම මේ වයසේ දරුවෝ ඉන්න අම්මලා තාත්තලාට මම මේක කියන්නේ ගොඩක් දෙමව්පියෝ කියන්නේ නැති කතා. ගොඩක් මේ මනෝවිද්‍යාව කරන කෙනෙක්වත් නොකියන කතාවක් මම මේ ඔයාලට කියන්නේ. අනිවාර්යෙන් මේක අහන්න. මං කියන දේ ඇත්තටම ඕගොල්ලන් හරි විදියට අහගන්න. ඔන්න ඔය වයස මම කියපු දරුවෝ ඉන්න ගෙවල් වල අවධානය ඒ දරුවන්ට 100%ක් යොමු කරන්න. මොකද ඔය දරුවෝ රාත්‍රිය උදා වුණාට පස්සේ නිදා ගන්නවා හොරයි. ඇත්තට මේ දරුවෝ අම්මලා තාත්තලා හිතාගෙන ඉන්නේ නැති දරුවා නිදි කියලා. ඔයාලා කල්පනා කරන්න චුට්ටක් හිතන්න. අපි ගැන අපි හිතන්නකෝ, ඔයාලා ගැන ඔයාලා හිතන්නකෝ, ඔය වයස ගැන හිතන්නකෝ. අවුරුදු 14 දී 16 දී 18 දී ඕගොල්ලන් මොන වගේ ඇසිරීමක්ද ඇසිරුණයි කියලා හිතන්න. මොකද ඔය වයසේදී දරුවෝ නිදා ගන්නම ගොඩක් හොරයි. අම්මලා තාත්තලාට හරි අවධානයක් යොමු කරනවා. ගෙදර මැරි කරපු අක්කලා අයියලා ඉන්නවා නම් එයාලාගේ ගැන හොයනවා. අනිත් එක ගමේ ගොඩේ ළමයි හැසිරෙන තැන්, ගෑන් ළමයි ඉන්න තැන්, ඔය හැම දෙයකින්ම අපේ දරුවෝ ගැන අවධානය යොමු. මං මේ දරුවන්ට වැරදි කියනවා නෙමෙයි. ඇත්තටම දෙමව්පියන්ගේ වැරදි. මම මේක ඇත්තටම මේ කතාව කියන්න හේතුව මම ගොඩාක් වෙලාවට මේ වගේ කතාවල් ගොඩක්ම දන්න කෙනෙක් මම. ඉතින් ඇත්තටම අපේ දරුවන්ව අපි මේ වයසේදී ගොඩාක් ආරක්ෂා කරන්න ඕනේ. අනිත් එක ෆෝන් එක. ඔය සෝෂල් මීඩියා ගොඩක් වෙලාවට දරුවෝ අතට ෆෝන් එකක් ගත්තොත් එම දැන් කාලේ ඕගොල්ලන් දන්නවා Facebook වලත් අනවශ්‍ය දේවල් යන එක. එතකොට YouTube, එතකොට Google ඕවයේ සර්ච් කරනවා. දරුවෙකුට දන්නේ මොනවද අකුරු ටික ඒවා දාලා ඕවා සර්ච් කරනවා. ඊට පස්සේ ඒවයින් එන දේවල් එයාලා දිගටම අනුගමනය කරන්න යනවා.
ඊට පස්සේ ඒ දේවල් එයාලා අත්හදන්න බලන්න යනවා. ඊට පස්සේ එයාලා බලනවා මේක නැචරල් අපි මේ අපේ S2ට දෙයක් මේ ලයිව් දකින්න ඕන කියලා හිතනවා. ඉතින් ඇත්තටම මේ දේවල් දරුවෝ ඒ වයසේදී හොයන දේවල්. ඉතින් ඇත්තටම මම මේ දේවල් කියන්න හේතුව අපේ දරුවෝ ගැන ගොඩාක් ලොකු අවධානයකින් අපි ජීවත් වෙන්න ඕන. ඒ කියන්නේ ඔය වයසේ දරුවන් ඉන්න දෙමව්පියෝ. මං කියවනේ අවුරුදු 13, 12 පහු වෙච්ච ගමන් ඉඳලා දරුවෙක්ගේ හැසිරීම් රටාව gedara සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. එතකොට ඒ දරුවෝ පිටිපස්සෙන්ම අපි ඉන්න ඕන. ඉගෙන ගන්න දරුවෝ ඉන්නවා. ඉගෙනුමත් එක්කම මේ වගේ දේවල් කරන දරුවෝ. සමහරක් දරුවෝ ඉගෙනුමත් ඇත්තෙම නැහැ. ඒ දරුවෝ මේ වගේ දේවල් අත්හදා බලන්න යනවා. ඊට පස්සේ ඒ දේවල් කරන්න යනවා. ඊට පස්සේ ඒ වගේ ඇත්තටම මම දැන් ගොඩක් දුරට කවුන්සලින් කරන නිසා මම දන්න දෙයක් ගොඩාක් දුරට අපේ දරුවෝ කොහොමද අපි ආරක්ෂා කරගන්න ඕනේ කියලා කාට හරි දැනුවත් වීමක් ලබා ගන්න ඕනේ නම් මං මේ දැනුවත් වීම මං කරනවා අනිවාර්යෙන්. ඉතින් මේ වගේ දරුවොත් එක්ක අපේ දරුවන්ව ගැවසෙන්න ඉඩ දෙන්න එපා. ඇත්තට මේක කියන්න මං කැමති නෑ. මොකද දන්නවද කොයි අම්මත් අපි දරුවෙක්ව වදපු විදියට වදන්නේ. අපි හදන විදියට හදන්නේ. ඒත් සමහරක් දරුවෝ තමාගේ පවුල් පසුබිම් ඒ කියන්නේ තමාගේ ගෙදර බෑග්ග්‍රවුන්ඩ් එකෙන් තමයි දරුවෝ විනාශ වෙන්නේ. ඉතින් ඒක නිසා තමයි මං කිව්වේ ඒ වගේ දරුවොත් එක්ක ඔයාලගේ දරුවෝන්ගේ ආශ්‍රය පුළුවන් තරම් ඈත් කරන්න. ඒ වගේ දරුවෙක්වත් හදාගන්න බලන්න. මොකද අල්ලපු ගෙදර දරුවා අනුන්ගේ දරුවෙක් කියලා අපිට උගෙන් වැඩක් නැහැ කියලා හිතන තාක්කල් අපේ දරුවත් ඒ විදියට තමයි ඉන්නේ. ඒක නිසා අල්ලපු ගෙදර දරුවත් එක්ක අපේ දරුවා ගැන අපි හිතන්න ඕන වගේම අල්ලපු ගෙදර දරුවා ගැනත් හිතන්න. ප්ලීස් මම මේ ටික කිව්වේ ගොඩක් කාරණා ඇතුව. ඉතින් මට ඔක්කොම ටික ඔයාලත් එක්ක කතා කරගන්න බෙදා ගන්න බෑ. මම මේකේ ඔයාලා දාන කමෙන්ට්ස් වලට මම පිළිතුරු සපයන්නම්. බනින අය බැනලා දාන්න. මේක හොඳයි කියලා හිතෙනවා නම් ගොඩක් අය මගෙන් ඕනම දෙයක් අහන්න මම ඒකට පිළිතුරක් මම ඔයාලට ලබා දෙන්නම්. ඉතින් දරුවන්ව පුළුවන් තරම් පරිස්සම් කරගන්න ඕනි අපි. ඉතින් ඇත්තටම දරුවෝ එක් নানা ප්‍රකාර විදිහේ දරුවෝ ඉන්නවා. ඒ දරුවන්ගෙන් ගලවලා බලා ගන්නත් ඕන අපි. අනිත් එක gedara දොරේ දරුවා හැසිරෙන විදිය. රාත්‍රියට නිදා ගන්න ගියාම අම්මලා දරුවෙක් නිදාගන්නේ නැහැ. ඔන්න මම ආයෙත් සරයක් මං කියන්නම්. ඒක නිසා දරුවන්ගේ අවධානය 100% යොමු කර ගන්න.